අම්මේ අදත් ඉදියාප්ප 250ක් ඉතුරුයි. මුදලාලි මාම බනිනවා ඉදියාප්ප ටික හරියට තැම්බිලා නැහැ කියලා. දැන් කොහොමද අම්මේ මගේ බෝල් ගාඩ් එක ගන්නෙ? මොනවා කරන්නද පුතේ? විකිනිච්ච ඉදියාප්ප ටිකේ සල්ලි දුන්නද? ඔව්. ඒ සල්ලි නම් දුන්නා. එහෙනම් මේකෙන් ඔයාගේ අර මොකක්ද එක ගන්නකෝ. මාමේ බෝල් ගාඩ් එකක් කීයක් වෙනවද? එක ගණන් වලට තියෙනවා. මේක 500යි, මේක 300යි, මේක 100යි, මේක 65යි. ඔහෙනම් මට රුපියල් 65 එක දෙන්න. අම්මේ මම බෝල් ගාඩ් එක ගත්තා. මෙන්න ඉතුරු සල්ලි. ඒක රුපියල් 65යි උනේ. අම්මා ඉදියාප්ප මිරිකල දුක් විඳලා මට සල්ලි දුන්නේ පුලවන්කමකට නෙමෙයි කියලා මම දන්නවා අම්මේ. මක් ඉන්නකෝ මගේ අතපයක් ලොකු වෙනකන් මං අම්මව හොදින් බලා ගන්නම්.